ආයිබෝවන් පුතේ අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ තුන් ශ්‍රේණියේ ගණිත විෂයට තියෙනවා භාග සහ භාග කියන පාඩමක්. හැබැයි තුන් ශ්‍රේණියට තියෙන්නේ මේ භාග කියන කොටස විතරයි. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ භාග කියන පාඩම පිළිබඳව. හරි. උදාහරණයකින් මම මෙහෙම පටන් ගන්නවා. ඔයාලට කේක් ගෙඩියක් දෙනවා නංගි එක්ක එහෙම නැත්නම් මල්ලි එක්ක භාගේ බෙදාගෙන කන්න කියලා. කොහොමද අපි මේ භාගේ බෙදාගන්නේ? ඔයාලට මම මේ පාඩම කියලා දුන්නට පස්සේ ඔයාලට පුළුවන් කොහොමද මේ භාගේ බෙදාගෙන කන්න කියලා. හරි. ඔයාලට පේනවා මෙතන වෘතයක් තියෙනවා. දෙවෙනි රූපේ ඒ වෘතය රේඛාවකින් මම වෙන් කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ රේඛාවේ වෙන් වුණු ඒ කොටස් දෙක එකිනෙකට සමානයි කියලා. ඒ වෙන් කරන ලද කොටස් දෙකෙන් එක කොටසක් තමයි පුතේ මම මේ වෙනම ඔයාලට අරගෙන තියෙන්නේ. මේ වෙන් කරන ලද රේඛාවේ කොටස් දෙක සමානද කියලා ඔයාලට පුළුවන් මේ විදියට A4 කඩදාසියකින් වෘතයක් කපා ගන්න පුළුවන්. ඒ කපා ගත්තට පස්සේ ඔයාලට දෙකට නවා ගත්තට පස්සේ ඔයාලට නැමුණු රේඛාවක් බලා ගන්න පුළුවන්. ඒ නැමුණු රේඛාව තමයි මේ සරල රේඛාවකින් ඔයාලට මේ කඩිරි වලින් දක්වලා තියෙන්නේ. ඒ කොටස් දෙක මෙහෙම නැවුවට පස්සේ ඔයාලට පේනවා ඇති එකිනෙකට ඒ කොටස් දෙක සමානයි කියලා. මේ වෙන් කරන ලද කොටස් දෙක තමයි පුතේ මම මේ වෙනම අරගෙන තියෙන්නේ. ඔයාලට පුළුවන් ඕනේ නම් ඒ රේඛාවෙන් වෙන් කරන ලද එක පැත්තක් පාට කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහේ කොටස් දෙක වෙන් කරගන්න පුළුවන්. ඒ වෙන් කරගත්තු කොටස් දෙක පුතේ ආයේ අපි මේ විදිහට එකිනෙකට ලං කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සම්පූර්ණ වෘතයක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් අපි මේ වෙන් කරගන්න ලද කොටස් දෙක එකිනෙකට සමාන වෙන්න ඕන. එහෙනම් පුතේ අපි ඕනම දැන් මම මෙතන ගත්තේ වෘතයක්නේ හැඩතලයක් මේ විදිහට සමාන කොටස් දෙකකට වෙන් කරාට පස්සේ ඒ එක් කොටසකට අපි කියනවා පුතේ භාගයක් කියලා. එතකොට එක කොටසට භාගයක් කියනවා නම් කොටස් දෙකටම අපි භාග දෙකක් කියලා කියනවා. ඒ භාග දෙක එකතු වෙලා තමයි මේ සම්පූර්ණ වෘතය නිර්මාණය වෙන්නේ. හරි. ඊළඟට ඔයාලට පේනවා මෙතන සමචතුරාශ්‍රයක්. පාද හතරම සමානයි. අපිට පුළුවන් සමචතුරාශ්‍රයත් ඒ විදිහට සමාන කොටස් දෙකකට වෙන් කරගන්න. මේ විදිහට A4 කඩදාසියකින් ඔයාලට පුළුවන් පුතේ සමචතුරාශ්‍රයක් කපාගෙන මේ විදිහට දෙකට නවා ගන්න. දෙකට නවා ගත්තට පස්සේ ඔයාලට පේනවා මෙතන නැමුණු රේඛාවක් තියෙනවා. ඒ නැමුණු රේඛාව තමයි පුතේ මේ සරල කඩිරි වලින් මේ දක්වලා තියෙන්නේ. ඒ දෙක අපි වෙන් කරගත්තට මේ විදිහට කොටස් දෙක වෙනම අපිට ගන්න පුළුවන්. ආයේ මේ කොටස් දෙක අපි එකට එකතු කරනකොට ආයේ අර කලින් තිබ්බේ සමචතුරාශ්‍රයම අපිට ගන්න පුළුවන්. එතකොට ඒ වෙන් කරගත්තු කොටස් දෙකෙන් එක කොටසකට තමයි පුතේ අපි මේ භාගයක් කියලා කියන්නේ. මේ භාග දෙකයි භාග දෙක එකතු වෙලා සමචතුරාශ්‍රය නිර්මාණය වෙනවා. ඊළඟට තියෙනවා ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රයත් පුතේ අපිට පුළුවන් මේ විදියට සමානව දෙකට නවා ගන්න. මේ විදිහට A4 කඩදාසියකින් ඍජු කෝණාශ්‍රයත් කපාගෙන මේක දෙකට නවලා දිග ඇරියට පස්සේ ඒන නැමුණු රේඛාව තමයි මේ කඩිරි වලින් ලකුණු කරලා තියෙන්නේ. අපිට මේ පැත්තට විතරක් නෙමෙයි පුතේ. ඍජු කෝණාශ්‍රය මේ දිග අතට වුණත් අපිට නවන්න පුළුවන්. නැමුණත් මෙතන මේ නැමුණු රේඛාව තියෙනවා. අපිට ඒක කඩිරි වලින් ලකුණු කරලා එක පැත්තක් පාට කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක අපිට වෙන් කරලා ගන්න පුළුවන් කොටස් දෙකට. ඒ ගත්තු කොටස් දෙකත් එකිනෙකට සමාන වෙනවා. එතකොට වෙන් කරගත්තු එක කොටසක් තමයි මේ අපි භාගයක් කියලා කියන්නේ. එතකොට මෙතන කොටස් දෙකයි කියලා කියන්නේ භාග දෙකක් තියෙනවා. හරි. ඊළඟට මේ තියෙන පුතේ ත්‍රිකෝණය. ත්‍රිකෝණයත් අපිට පුළුවන් මේ විදියට කොටස් දෙකකට වෙන් කරගන්න. මේ තියෙන්නේ A4 කඩදාසියකින් ඇඳගත්තු ත්‍රිකෝණයක් දෙකට නැවුවට පස්සේ
මේ විදිහට නෙමෙයි රේඛා මේ සරල රේඛාවක් විදිහට කඩිරි වලින් ඇඳලා තියෙනවා. ඊළඟට මේක අපිට පුළුවන් වෙන් කරගන්න කොටස් දෙකට. ඒ වෙන් කරගත්තු කොටස් දෙක තමයි පුතේ මේ තියෙන්නේ. එතකොට මේ කොටස් දෙකම එකිනෙකට සමාන වෙනවා. එතකොට මේ එක් කොටසකටත් අපි කියනවා භාගයක් කියලා. ත්‍රිකෝණයේ භාග දෙකයි. මේ ඕනම හැඩතලයක් පුතේ මේ එක මේ පැත්තට විතරක් නෙමෙයි. අනිත් පැත්තට ඕන පැත්තකට අපිට නවා ගන්න පුළුවන්. හැබැයි ඒ නවා ගන්න ඕනේ සමානව. කොටස් දෙකම එකිනෙකට සමාන වෙන විදිහට තමයි පුතේ අපි කොටස් දෙක නවා ගන්න ඕනේ. කොටස් දෙක වෙන් කර ගන්න ඕනේ එහෙමයි. එතකොට මේ සමානව වෙන් කරගන්න කොටස් දෙකෙන් එක කොටසකට තමයි පුතේ අපි භාගයක් කියලා කියන්නේ. එතකොට මම උදාහරණයක් විදියට ගත්තු කේක් ගෙඩිය ඔයාලට පුළුවන් භාගේ වෙන් කරලා ගන්න. භාගේ වෙන් කරනවා කියන්නේ පුතේ නම් සමානව කොටස් දෙකකට වෙන් කරන එක. ඊළඟට පුතේ භාග වගේම ඊළඟට තියෙන ඔයාලට එක කොටසක් තමයි ඒ පාඩමටම අදාළව කාල කියලා කියන්නේ. අපි භාගය කියලා කිව්වේ හැඩතලයේ සමාන කොටස් දෙකකට වෙන් කරලා ඒ එක කොටසක් තමයි භාගයක් කිව්වේ. හැඩතලයක් විතරක් නෙමෙයි පුතේ. අපිට පුළුවන් ඕනම ද්‍රව්‍යයක් වස්තුවක් අපිට මේ විදිහට සමාන කොටස් දෙකකට වෙන් කරාට පස්සේ ඒ එක් කොටසක් අපි භාගයක් විදිහට ගන්නවා. එතකොට කාල කියන්නේ පුතේ මේ වෘතයක් නැත්නම් ඕනම හැඩතලයක් ද්‍රව්‍යයක් මේ වගේ සමාන කොටස් හතරකට වෙන් කරාට පස්සේ ඔයාලට පේනවා මේ එක කොටස දෙවෙනි කොටස තුන්වෙනි කොටස හතරවෙනි කොටස මේ විදිහට සරල රේඛාවලින් වෙන් කරලා තියෙනවා. එතකොට ඒ එක් කොටසක් මම වෙනම ඔයාලට පේනනම් තියෙනවා. එතකොට මේ එක කොටසක්. එහෙනම් ඕනම වස්තුවක් හැඩතලයක් සමාන කොටස් හතරකට වෙන් කරාට පස්සේ ඉන් එක් කොටසකට අපි කියනවා කාල කියලා. හරි. මෙතන තියෙන එක කොටසක්නේ. අපි කොටස් දෙකක් මෙතනින් ගන්න පුළුවන් මේ විදියට. මේ කොටස් දෙක පුතේ එකිනෙකට සමානද කියලා බලන්න ඔයාලට පුළුවන් A4 කඩදාසියක් අරගෙන මේ විදියට හතරකට දෙකට නවලා ඔයාලට දිගාරිනකොට මේ ඒ නැවුම් රේඛාව අපි ඒ දිගේ ඇඳට පස්සේ ඔයාලට සමානව කොටස් හතරක් ගන්න පුළුවන්. ඒ වෙන් කරගත්තු කොටස් හතර තමයි පුතේ මම මේ වෙන වෙනම A4 කඩදාසි වලින් වෙන් කරගෙන තියෙන්නේ. එතකොට මේ කොටස් දෙකක් කියන්නේ එක කොටසක් අපි කාල කියලා ගත්තේ. එතකොට කොටස් දෙකක් කියන්නේ කාල දෙකක්. අපි කාල දෙකක් විතරක් අපි ගත්තට පස්සේ මේ කාල දෙක ලං කරාම අපිට පේනවා කාල දෙක සමාන වෙනවා එක භාගයකට. ඔයාලට පේනවා ඇති මම මේක මේ විදියට මේ කාල දෙක විතරක් ඇඳලා තිනවා. මේ කාල දෙක එකතු වුණාම මේ විදියට අපිට භාගයක් නිර්මාණය කරගන්න පුළුවන්. කාල හතර එකතු වෙලා තමයි එතකොට මේ සම්පූර්ණ රූපය හැදෙන්නේ. හරි. ඊළඟට අපිට තියෙනවා සමචතුරස්‍රය. සමචතුරස්‍රය පුතේ අපිට මේ විදියට කොටස් හතරකට වෙන් කරගන්න පුළුවන්. ඒ කොටස් හතරකට වෙන් කරගත්තට පස්සේ මේ එක කොටසක් තමයි පුතේ මම මේ විදියට අරගෙන තියෙන්නේ. එතකොට එක කොටසකට අපි කාල කියලා හඳුන්වනවා. එතකොට කොටස් දෙකක් කියන්නේ කාල දෙකයි, කොටස් තුනක් කියන්නේ කාල තුනයි, කොටස් හතරක්ම කියන්නේ කාල හතරයි. ඔයාලට පුළුවන් පුතේ එකත් මේ විදියට A4 කඩදාසියකින් මෙහෙම හතර දෙකට නවලා ගත්තට පස්සේ නැමුන් රේඛාව දිගේ මේ විදියට සරල රේඛාවලින් ඇඳගත්තට පස්සේ ඒ කොටස් හතරම එකිනෙකට සමානද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට තියෙන පුතේ ඍජු කෝණාශ්‍රයක්. ඍජු කෝණාශ්‍රයත් අපිට පුළුවන් මේ විදියට සමානව කොටස් හතරකට වෙන් කරගන්න. එතකොට මෙතන කොටසක් තමයි අපි කාලක් කියලා ගන්නෙ. කොටස් දෙකම කාල දෙකයි, කොටස් තුනම කාල තුනයි, කොටස් හතරම කාල හතරයි. කාල හතරක් කියන්නේ පුතේ මේ සම්පූර්ණ රූපයක් අපිට ගන්න පුළුවන්. එතකොට පුතේ මේ සම්පූර්ණ මේ කොටසම් දිහා බැලුම් පස්සේ ඔයාලට දැන් තේරෙනවා
භාගයක් කියලා කියන්නේ ඕනම හැඩතලයක් එහෙම නැත්නම් වස්තුවක් ද්‍රව්‍යයක් සමානව කොටස් දෙකකට වෙන් කරාට පස්සේ ඒ එක් කොටසකට අපි කියනවා භාගයක් කියලා. එතකොට භාග දෙකක් එකතු වෙලා තමයි මේ වෘත්තය නිර්මාණය වෙන්නේ. කාල කියලා කියන්නේ ඕනම ද්‍රව්‍යයක් වස්තුවක් එහෙම නැත්නම් මේ වගේ හැඩතල සමානව කොටස් හතරකට වෙන් කරගත්තට පස්සේ ඒ එක් කොටසකට අපි කියනවා කාලක් කියලා. ඊළඟට මේ කාල දෙකක් එකතු වෙලා අපිට භාගයක් නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට කාල හතරක් එකතු කරලා අපිට සම්පූර්ණ රූපය ලබා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් පුතේ මේ සටහන වගුවකට ඔයාලට වෙන් කරලා ගන්න මෙන්න මේ විදියට. තීරු තුනකට අපි වෙන් කර ගන්නවා. පළවෙනි තීරුවේ සම්පූර්ණ රූපය, දෙවෙනි තීරුවේ භාගය, තුන්වෙනි තීරුවේ කාල කියලා. දැන් තීරු තුනකට වෙන් කරගෙන හැඩතල අපි ගන්නවා වෘත්තය, සමචතුරාශ්‍රය, ඍජුකෝණාශ්‍රය සහ ත්‍රිකෝණය. එතකොට මේ හැඩතල වලින් වෘත්තය ගත්තොත් වෘත්තයෙන් හැඩතල 3ක්, සමචතුරාශ්‍රයෙන් හැඩතල 3ක්, ඍජුකෝණාශ්‍රයෙන් හැඩතල 3ක්, ත්‍රිකෝණයෙන් හැඩතල 3ක් විදියට අරගෙන අපි සම්පූර්ණ රූපය ඉස්සෙල්ලා පළවෙනි තීරුවේ යලවනවා. ඊළඟට අපි ඉගෙන ගත්ත භාගය හැඩතලයක් සමාන කොටස් දෙකකට වෙන් කරලා. එතකොට ඒ විදියට වෘත්තය, සමචතුරාශ්‍රය, ඍජුකෝණාශ්‍රය සහ ත්‍රිකෝණය යලවනවා. ඊළඟට කාල. කාල කියලා කියන්නේ හැඩතලයක් සමාන කොටස් හතරකට වෙන් කරාට පස්සේ ඒ විදියට මේ කාල හතරක් කොටස් හතරක් අපි මේ විදියට මෙහෙම අලවලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. සමචතුරාශ්‍රය, ඍජුකෝණාශ්‍රය, ත්‍රිකෝණය. මේ විදියට අපිට වගුවකට ගත්තට පස්සේ අපිට පහසුවෙන්ම මේ භාගය සහ කාල හොඳට හඳුනගන්න පුළුවන්. මං හිතනවා පුතේ ඔයාලට අද පාඩමින් භාගයක් කියන්නේ මොකද්ද? කාලක් කියන්නේ මොකද්ද? කාල දෙකක් එකතු වෙලා භාගයක් නිර්මාණය වෙනවා. ඒ වගේම භාග දෙකක් එකතු වෙලා මේ සම්පූර්ණ රූපය නිර්මාණය වෙනවා. ඔයාලට අද ඒ බව හොඳට පැහැදිලි වෙන්නද කියලා මං හිතනවා. මේ ක්‍රියාකාරකම මේ විදියට කරන්න. එතකොට භාගය සහ කාලය යන හොඳට ඔයාලට පැහැදිලි වේවි. ස්තුතියි.